ලංකාවේ ඉන්න අවුරුදු 3-4 කුඩා දරුවන්ට ඉංග්‍රීසි භාෂාව චතුරව කියවන්න කතා කරන්න උගන්වන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? What is it? It is a cup. I have a cup. Do you have a cup? Yes, I have a cup. Show me your cup. I don't see. This is my cup. It is a dog? No, it is a pencil. It is a pencil. Where is the cup? On the hand. Where is the cup? On the head. Do you eat chocolate? Yes, I eat chocolate. Do you fly in the sky? No, I not fly in the sky. The pen is on the cup. The pen is in the cup. You can fly? But the can fly. Do you have a mother? Yes, I have a mother. What is your mother's name? My mother's name is Maisa. What do you like to eat? I like to eat pleasant curry. Do you like to fly? No, I don't like fly. Why? Because I'm not a bird. Do you have a brother? No, I don't have a brother. Do you have a grandmother? Yes, I have a grandmother. Where is your grandmother? My grandmother is in the kitchen. How old are you, Sunny? I'm 3 years old. You are 3 years old. What's your name? I am Sam. What is it? Is it a cat? No, it's a pencil. Do you have a pencil? Yes, I have a pencil. Give me your pencil. Daddy. No, I don't want. My name is Tesumita. I am 3 years old. Tom and Anna. Tom and Anna are friends. Tom has his bike. 3 years old. And has a van. The van is red. And is in the van. And has a bag. My name is Mitudas. I am Jesus Planet. It is a cat. It is a the cat is. It is on her head. Mike rides his bike to the lake. He sees a මේ අපේ අකඩමියේ අවුරුදු 3-4 දරුවන් මාස කිහිපයක් තුළ දක්වන දක්ෂතා. ඔබේ දරුවටත් මේ විදිහට කතා කරන්න කියවන්න පුළුවන්ද? ඕනෑම දරුවෙක් තම මව් භාෂාව ඉගෙන ගන්නේ ඇසීම, දැකීම සහ ක්‍රියාකාරකම් තුලින්. මෙන්න මේ විදිහටම ඉංග්‍රීසි භාෂාවත් ඇසීම, දැකීම සහ ක්‍රියාකාරකම් තුලින් නිවැරදිව චතුරව කතා කරන්න කියවන්න මම ඔන්ලයින් උගන්වනවා. මෙන්න මේ විශේෂිත ඉගැන්වීම් ක්‍රමවේදය නිසා සෑම පන්තියකටම ඉතාමත්ම සීමිත දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න අතර ඒ වගේම තමයි ඔවුන්ගේ කතා කිරීම සහ කියවීම ක්‍රමානුකූලව නිරීක්ෂණය කරනු ලබනවා. මම අපේ රටේ දැක්ක දෙයක් තමයි වැඩිහිටියන්ට ඒ වගේම තමයි 10-11 දරුවන්ට මේ ඉංග්‍රීසි භාෂාව එපා වෙලා. ගොඩක් දරුවෝ විභාග අසමත් වෙලා. මෙන්න මේකට හේතුව තමයි මුල් ළමාවිය තුල මේ දරුවන්ට තමන්ගේ මව් භාෂාව වගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම ඒ වගේම තමයි කියවීම, කියවා තේරුම් ගැනීම ඇති නොවන නිසා. ඉතින් මම තීරණය කරා මුල් ළමාවිය තුල දරුවන්ට ආරම්භ කරන්න උන්ට කතා කිරීම, ඒ වගේම කියවීම සහ කියවා තේරුම් ගැනීම. මෙන්න මේ විදිහට අවුරුදු 3 ඉඳන් අපි ආරම්භ කරන දරුවන්ට ඉගැන්වීම ක්‍රමානුකූලව අවුරුදු 4, 5, ඒ වගේම 1 වසර, 2 වසර, 3 වසර, ඒ වගේම O level දක්වාම මෙන්න මේ ඉගැන්වීම් ක්‍රමවේදය අපි නිවැරදිව දරුවන්ට හඳුන්වා දෙනවා. ඉංග්‍රීසි භාෂාව එපා නොවෙන්න ආසාවෙන් ආදරයෙන් ඉගෙන ගන්න. අපි හැමදාම හදන්නේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න නෑ. දරුවන්ට අපේ මව් භාෂාව වගේ මුලින්ම අවබෝධ වෙන්න ඕන. ඒ කියන්නේ දරුවන් කතා කරලා තමයි දරුවන් භාෂාව ඉගෙන ගන්න යන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට හරියටම දරුවන් ඉගෙන ගත්තොත් සෑම දරුවෙකුටම තමන්ගේ පෙළ පොත සිංහල භාෂාව වගේම පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විභාග වලින් ඉහළම ලකුණක් කරා යන්න දරුවන්ට නිතැතින්ම හැකි වෙනවා. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවට මූලිකව ඉංග්‍රීසි කතා කරන්න, ඒ වගේම තමයි චතුර පොත් කියවන්න. ඔබට පුළුවන් මාස 3ක් ඇතුළත මෙන්න මේ විදිහට පුහුණුවීම් කරන මගේ ඔන්ලයින් පාඨමාලාවට දරුවෝ සම්බන්ධ කරන්න. ඔබට අවශ්‍ය නම් දරුවන්ගේ දක්ෂතා නැරඹීමට ඔබට පුළුවන් TPR English Academy YouTube නාලිකාවට හෝ TPR English Academy Facebook පිටුව හා සම්බන්ධ වන්න. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවා මේ පාඨමාලාව හා සම්බන්ධ කිරීමට තිරේ සඳහන් අංකයට දුරකථන ඇමතුමක් ලබා දීම හෝ පහත WhatsApp බටන් එක ක්ලික් කරන්න.